කොමුඩු ගෙඩියට ගාඩස් දාලා විනාඩි 20ක් ඇතුළත පුපුරන කණ්ඩායමට අපි දෙනවා මෙන්න මේ රුපියල් 10000. යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති අපි හැම ටීම් එකකටම කොමුඩු ගෙඩිය ගානේ දීලා තියෙනවා. ඒ වගේම අපි ඇති වෙන්න ගාඩස් දීලා තියෙනවා. ගාඩස් මදි වුණොත් අපි කඩින් හරි ගෙනත් දෙනවා. යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති මේ පැත්තේ ඉන්න අපේ සිතුම්, ඊට පස්සේ ඉන්න අපේ ධනුෂ්ක, ඊට පස්සේ ඉන්න උදිත ඉන්නවා. එහෙම තමයි අපි කණ්ඩායම තුනේ ඉන්නේ. යාළුවනේ මේගොල්ලන්ට විනාඩි 20ක් ඇතුළත මේක පුපුර ගන්න බැරිනොත් චැලෙන්ජ් එක එතනින්ම කැන්සල් වෙනවා. යාළුවනේ ලෑස්ති නේද? එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු. දඬවා යාළුවනේ නම් 3යි 2යි 1යි ගාඩස් එක ගානේ තමයි දාන්න ඕනි. දෙක ගානේ දැම්මොත් තරෙන් අයින් කරනවා. ඒ පයින්නවනේ මේවා. පයින්නවා තමයි. එහෙම තමයි හිමීට දාන්න ඕනි. ඔයගොල්ලන්ට තියන්නේ විනාඩි 20යි. ඒ විනාඩි 20 ඇතුළත වැඩේ කරන්න ඕනි. කාඩස් රුපියල් 10000 නැති වෙනවා. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැනටමත් තප්පර 36ක් ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට තව දිනක් තප්පර 19මාරක් තියෙනවා. මූවේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ සිතුම් මැච් එක ගහා යනවා. මේ එක එක දාන්න ඕනි, වැඩි දාන්න බෑ. මේ දෙක දෙක බෑ. දෙක දෙක දාන්න බෑ. දෙක දෙක ගම්මොත් එක එක දාන්න ඕනි. යාළුවනේ අපි හතරටම කැමරා ගාලා තියෙන මේ කට්ටියට හොර කරන්න දෙන්නේ නැහැ. කැමරා චෙක් කරලා දිනුම දෙන්නොත් සල්ලි දෙන්න බෑ. යාළුවනේ ඔයගොල්ලෝ හිතන්නේ කොමුඩු කිලයක් දැන් කීයක් වයක්ද? පාලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ තව දැනට විනාඩි 2යි තප්පර 18ක් ගිහිලා තියෙන්නේ. ඔය කට්ටියට තව වෙලා තියෙනවා. දිනන්න පුළුවන්. run යාළුවනේ පේන ඇති අපි සිතුම් මැච් එක ගහලා යනවා ගැම්මට. එලගිරි එලගිරි කමෝන් කමෝන් තව වේගෙන් දාන්න ඕනේ. ඔය 10000 දෙන්නමද? 10000 තියලා තියෙන්නේ. යාළුවනේ ඔයගොල්ලෝ තමයි තව channel එක subscribe කරලා නැත්නම් දැන් මෙහෙලා subscribe කරලා ඊට හැවත් දින bell icon නැත්නම් ඕල් දාලා තියාගන්න. එතකොට වීඩියෝ දාව ගමන් ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකෙත් ටෙක්නොලොජි එකක් තියෙනවා. අනිවාර්යෙන් විද්‍යාත්මක විදිහට දාන්න යන්න එපා. කොහොමද රුපියල් 10000 දිනන්න තමයි මැච් එක ගහන්න ඕනේ. යාළුවනේ ඉස්සෙල්ලා හතරක් දාලා තිබ්බ අපේ යාළුවත් දැන් දාගෙන යනවා. ටීම් එක එයාත් කොහමද ගාඩස් 50ක් විතර දාලා තියෙනවා. මට වත්තක් ගාඩස් මදි. යාළුවනේ මේ සිතුම්ට නම් ගාඩස් මදි වෙන සීන් එකක් තියෙන්න පේනවද? එයා නම් මැච් එක මට හිතන්නේ එයා දිනයි කියලා. ඒත් කියන්න බෑ. ධනුෂ්කත් මේ පැත්තෙන් ගේම් ගහනවා, උදිතත් ගහනවා. අපි බලන් ඉමු. කමෝන් කමෝන් කමෝන්. ඒ ගාඩස් මදි. ගාඩස් මදි වෙන්න දෙයක් නැහැ. ගාඩස් අපි විතර ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම මගේ මූණටවත් ආවා. යාළුවනේ කොල්ලෝ ටික ගැම්මට චැලෙන්ජ් එක කරගෙන යනවා. ඇත්තටම ඔයගොල්ලෝ බලන් හිතන්නේ කවුරු රුපියල් 10000 දිනයි කියලාද? මෙතනින් ඉන්නවා සිතුම්, මේ තියෙන සිතුම්ගේ කොමුඩු ගෙඩිය. ඊට පස්සේ ඉන්නවා ධනුෂ්ක, මේ තියෙන ධනුෂ්කගේ කොමුඩු ගෙඩිය. මෙතනින් ඉන්න අවුදිත. ගැම්ම ගන්න මෙන්න 10000 ගැම්ම ගන්න. යාළුවනේ අපි මේ කට්ටියට ගැම්ම දෙනවා මෙන්න 10000 බලලා ගැම්ම ගන්න ඉක්මනට. ගැම්ම ගන්න. අලුනා අවට්ටන්න එපා. යාළුවනේ මේක නම් පැනලා සීන් එකේ තියෙන මේ සද්දේ. යාළුවනේ විනාඩි 8යි තප්පර 46ක් ගිහිල්ලා තියෙන්නේ. වටේට තව වෙලා තියෙනවා විනාඩි 12ක් වගේ තියෙනවා. මැච් එක ගන්න පුළුවන්. ආ රුපියල් 10000 දුන්නොත් මොකද කරන්නේ? කොමුඩු ගන්නේ ඇස්සේ කොමුඩු ගෑවයි. නැති කටියේ බෙදලා දෙන්න. එලකිට යාළුවනේ පේනවනේ චේතනාව යාළුවගේ. මේ මගේ ගෙඩිය ඇත්තටම පුපුරන්න වගේ පුපුරන සීන් එකේ තියෙන්නේ. My time has come. අපි තමයි දැම්මොත් ඉතින්. ආයි මේකට ඇඟිලි ගහන්න එපා. අපි යාළුවනේ මම ගාඩස් දැන් දෙකක් දැම්මා. එහෙනම් අපි ගාඩස් දෙකක් අයින් කරනවා. තරගෙන නම් තනගේ. කොමාවක් තමයි. තරගෙන යාළුවනේ. හරි එකක් අයින් කරා. වැරදිලා එහෙම යන පදත් අපේ කැමරාව වලට ඒවා හොඳට මාට්ටු වෙනවා. මම මේක දැම්මම දැන් බලන් ඉන්නේ. මේක නිකන් ෆැමිලි ඩේ එකක් වගේ නේ. කමෝන් කමෝන් කමෝන්. අර කට්ටියගේ ගින්නවත්.
ඔයගොල්ලන්ට අපි ගාඩස් ගෙනාවා. මට හිතන්නේ ගාඩස් මදින සීන් එකක් යන්නේ. ඉක්මනට දාන්න වේගට. ආයෙක පුපුරන සද්දයක් ආවා දීපන්න ගාට. ගාඩස් කියනවා. අයි එපා කියන්නේ. මේක නම් දැන් මොකද පුපුරන සීන් එකේ නෑ. ඔයා ඒක බැලන්ස් කරගන්න ඕනේ මචං. ඒක අපි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔයා මැනේජ් කරගන්න ඕනේ. අයි පුපුරයි කියලා බයයි. ඕ මේක පෙරේනවා. මේ ගෙඩිය ඔළුවෙන් හිටවන්න පුළුවන්ද? ඔව් උඹට ඕනි විදිහට කරන්න වාට ඕනි විදිහට කරන්න පුළුවන් වුණාට මේක නිකන් අතින් ලොකු පීඩනයක් දාලා වැඩේ කරන්න බෑ. වාට මේක ඕනි විදිහට අනිත් පැත්ත තරවලා හරි ගාඩස් දාන්න පුළුවන්. කොට අල්ලලා නිකන්ද? එහෙම කරන්න බෑ. ඒක තනිකර නීති විරෝධී. ඒ ආවරු හොර කරනවා. ඌ බය වෙලා ගියා යාළුවනේ ඇක්ටි හොරයක් කරේ නේ. ඔව් මේක දාන්න. කමෝන් ඕම් බෑ මචං. ගාඩස් යක් පිපුරුවා මං හිතේ කොමද පිපුරුවා කියලා. ඕ දෙන්නත් ආවා. වාට මේ චැලෙන්ජ් එක මොකද හිතන්නේ? අයි අප්පල මම නෑ වේ. බලමු හොඳම එහෙම බාස් සැරයකට පත් කර දෙන්න යන්නේ. 1000ක් දෙනවා මේ ගාඩස් එකක් දාලා. ඔය 1000 ගන්න ඉක්මනට දෙවියද. මන්න හිතන්නේ ධනුෂ්ක දිනයි කියලා සිතුම්. ඔයාට බැරි වෙයි මෙයා දිනනවා. යාළුවනේ මේ ඔයගොල්ලොන්ට මේ චැලෙන්ජ් වලට එන්න ඕන නම් මම පහල දාලා තියෙනවා අපේ WhatsApp group එකේ link එක. ඔයගොල්ලොන්ට ගිහිල්ලා join වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මේ වගේ සල්ලි දා ගන්න පුළුවන්. ඔයා ඔහොම සෙල්ලම් කරගෙන හිටියොත් යාළුවනේ මෙයාට වෙන්නේ පාර දින්න හරිද? අයිත් මේ කොමඩ ගෙඩිය සබ්ජෙක්ට් ආවා. ඕක ස්පීකර් එකක් එන්න සිවනේ. කොමඩ ලියවල දාන්න. ඒ මේ බං ආකාරක බිමටත් තරක් දානවා. ඔක දැන් ඒද ඕනේ කියන හරි හරි ඕනි දෙයක් කියන්නේ. එහෙම අවුලක් නෑ. ඔයාලත් ඔයගොල්ලන්ටත් ඕන එහෙම කරන්න පුළුවන්. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැනට විනාඩි 14යි තප්පර 48ක් ගිහිලා තියෙන්නේ. යාළුවනේ ඔයගොල්ලන්ට තාම විනාඩි 5ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. කමෝන්. අපි සාධාරණයෙන් වැඩේ කරන්නේ. අසාධාරණයෙන් කරන දෙන්න යනවා මගේ දැක්කනේ පළවෙනි කඩේ බාල්දි පයි විශ්ින්නේ වල්හඩි මා ඇඩ මේ ගාඩි ඉන්නේ අපි යාළුවනේ බලමු කොහොමද පැහැදිලි තියෙන්නේ කියලා. ඒකත් අවුලක් නෑ. මේක තමයි පුරන සීන් එක තියෙන්නේ. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා දැනට විනාඩි 17යි තප්පර 27ක් ගිහිලා තියෙනවා. ඔය කට්ටියට වෙලාව මදිද මොකද කියන්නේ? විනාඩි 10ක් යාළුවනේ පොඩ්ඩක් තියෙන රූල් එකක් වෙනස් කරන්න එනවා. ඇත්තනම එහෙම වුණොත් රුපියල් 10000 කාටවත් දෙන්න වෙන්නේ නෑනේ. වැඩක් නෑනේ චැලෙන්ජ් එකේ. ඔය කට්ටියට විනාඩි 20 තිබ්බ එක විනාඩි 30 කරනවා. එහෙනම් ඉක්මනට වැඩේ කරන්න ඕනේ. 30ට යානම් චුට්ටක්වත් දෙන්නේ නෑ. කොහොමද කියන්නේ සමගියෙන් ගාවද නැත්තේ? 10000 ගමු. යාළුවනේ සල්ලි හුණ යනවා. 10000 තියනවද බලන්න ඉතින්. 10000ක් තියෙනවා. තියෙනවානේ. 5000යි 6000යි 7000යි 9000යි 10000යි. ඒ මගේ පරිදේර. හෝ අඩ ආතල් දෙන්නවා යාළුවනේ මෙයා ආතල් දෙනවා මැච් එක යනවා. Oh my god, bro. Oh, hell no. අපි නැත්තන් දිනයි. සිරාඩ ඔයා ගෙඩියම කොහමද? ඊඩිය දැන් තරෙන්. මේක නම් වේ සීන් එක. ඔයා මචං ගාඩස් දැන් කීයක් වයි දැම්මද? හැබැයි ටිකක් කැඳිලානේ එහෙම සීන් නැති ඔව්. යාළුවනේ ඒ පාර විනාඩි 21යි තප්පර 32ක් ගිහලා තියෙන්නේ. යාළුවනේ තව කට්ටියට විනාඩි 8මාරක් වගේ දෙන්නේ ගේම ගහන්න ඕනේ කොහොම හරි හරිද? නැත්නම් රුපියල් 10000 නැහැ කාටවත්. යාළුවනේ අපි සිතුම්ගේ කොමුඩු ගෙඩියෙන් ඒ පාර මේ ඇතුළේ තියෙන කොමුඩු ගෙඩිය පැණි එනවා එළියට පේනවනේ. කමෝන් ඊට කලින් නියාරි. ඇයි කියන්න තියෙන්න හොඳ වාඩ දිනන්න පුළුවන් වාඩක් දිනන්න පුළුවන්. කමෝන්. ඇනි ආයි බං මගේ මේ ඔයිටත් කලින් මම කුඩුවේ කමෝන්. සිතුම් දැන් කොමුඩු ගෙඩියේ තත්ත්වය කොහොමද? නෑ ඉඳිලා තියෙන තව චුට්ට මම හිතන්නේ ගාටස් 20ක් විතර දැද්දි කොහොමද හරියයි කියලා ෂුවර්ද ඔයාලට ධනුෂ්ක ඔයයි කොමුඩු ගෙඩියේ තත්ත්වය කොහොමද? මගේ තත්ත්වය භයානකයි සිතුම් ඔයාගේ ගෙඩිය කොහොමද තත්ත්වය? අවුලක් නෑ මේක අමු ගෙඩියක්ද කොහොමද අය මම මේ තනියම අපි කියලා නෑ නෑ අමු ගෙඩියක් නෙමෙයි මචං හරිද මං ගෙඩි තුනම තෝරලා ගත්තේ එක සමාන තුනක්. තුනේම එකපාර තියෙන්නේ ග්‍රෑම් 2-3 තමයි එහෙම වෙලා තියෙන්නේ. කකේ වාගේ ගලව මේ පැණිනෝ අම්මට සිරියනවා දැන් නංග ඒක මොකොත් නැද්ද යාළුවා අපි දෙවෙනියක් දින්නා.
මේ තියෙන දෙවෙනි කොමඩු ගෙඩිය. කාටස් කියලා තියාගන්නවා. යාළුවනේ අපි මෙයා තමයි පළවෙනි ස්ථානය. ඔයා කොමඩු මොකද? ඔයා රුපියල් 10000 එන මොකද කියන්නේ? මේක තමයි මයික් එක කියන්න. 10000 දෙන්නකෝ. යාළුවනේ මේ කමිසේ තියුණා මේ සුදු කමිසේ. මේ මං ඉවරයි. යාළුවනේ දන්නවනේ හැමදාමත් වගේ සිතුම් දෙවනියා. අපේ පෙරදුන යාළුවට මොකද කියන්න තියෙන්නේ? මේ බලන්න ඔයාගේ දේවල් ගිහින් කාවා. යාළුවනේ ඒගොල්ලන්ට පේන ඇති විනාඩි 25යි තප්පර 33ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? මෙන්න තියෙනවා දිනු රුපියල් 10000. එන්න රුපියල් 10000. slow up, no I don't take I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take